ඔන්න එකෝමත් එක කාලෙක තරුණයෙක් හිටියා. ඔහු හොරෙක්. ඔහුගේ රාජකාරිය තමයි දේවල් හොරකම් කරන එක. ඈත ගම්මානයක තනිවම ජීවත් වුණු මේ තරුණයා රැට රජතුමාගේ රාජධානියට හොරකමේ යනවා. ඔහු ඊටම දක්ෂ හොරෙක්. කවදාවත් ඔහුව අහුවෙලා තිබුණේ නැහැ. හැබැයි හැමදාම තමන් කරන හොරකම ගැන මේ තරුණයාගේ හිත ඇතුලේ විඳෙව්වා. හොරකම් කරලා කවදාවත් අහු නොවුනට මොහුට තමන්ගේ හිත ඇතුලේ ලොකු පරාජිත බවක් දැනුණා. ඔහු තමන්ගේ ජීවිතයට අර්ථයක් හොයන්න පටන් ගත්තා. එක දවසක් මේ තරුණයා වනාන්තරයේ ගමන් කරනකොට තරුණ භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැහුණා. මේ තරුණ භික්ෂුව ප්‍රඥාවන්ත ඒ වගේම කාරුණික භික්ෂුවක්. මේ තරුණයා තමන්ගේ ජීවිත කතාව මේ භික්ෂූන් වහන්සේට කිව්වා. කියලා මේ තරුණයා මේ භික්ෂූන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේට පුළුවන්ද මගේ ජීවිතේ නිවැරදි කරගන්න දෙයක් කියන්න? මේ වෙලාවේ භික්ෂූන් වහන්සේ කියනවා ඔබ සොරකම් කිරීම නතර කරන්න කියලා. එතකොට මේ තරුණ හොරා කියනවා ස්වාමීනි මට සොරකම් කිරීම නතර කරන්න බෑ. කරුණා කරලා මට වෙනත් මාර්ගයක් කියන්න පුළුවන්ද? මගේ ජීවිතේ හොඳ අතට හරව ගන්න. භික්ෂුන් වහන්සේ ටික වෙලාවක් කල්පනා කරලා මෙන්න මෙහෙම කිව්වා. ඔබට සොරකම් කිරීම නතර කරන්න බැරි නම් අඩුම තරමේ එක දෙයක් කරන්න. සෑම කාන්තාවකටම ගෞරවයෙන් සලකන්න. ඔබේ ජීවන සහකාරිය නොවන ඕනෑම කාන්තාවක් ඔබේ මව හෝ සොහොයුරිය ලෙස සලකන්න. එහෙම කියමින් අර භික්ෂූන් වහන්සේ තමන්ගේ ගමන පටන් ගත්තා. තරුණ සොරා භික්ෂූන් වහන්සේ කියපු දේ ගැන හිතමින් මට ඒක කරන්න පුළුවන් කියලා තමන්ගේ හිතේ තදින්ම ධාරණය කරගත්තා. එදා රාත්‍රියේ ඉඳලා මේ හොරා තමන්ට පුරුදු විදිහට හොරකමේ දිගටම ගියා. හැබැයි හැම වෙලාවෙම ඔහුගේ හිත ඇතුලේ අර බලවත් සිතුවිල්ල රැව් පිළිරැව් දුන්නා. ඒ තමයි හැම කාන්තාවකටම ගෞරව කරනවා කියන සිතුවිල්ල. මේ රාජධානියේ හිටිය රජතුමාට දරුවන් හිටියේ නැහැ. කාලයක් සමග ඔහු මේ ගැන කලකිරීමට පත් වෙලා හිටියේ. මේ රජතුමා තමන්ගේ බිසවගෙන් ඈත් වුණා. ඇයට වනාන්තරයේ වෙනම මාලිගාවක් හදලා ඇයව එහි පදිංචියට යවුවා. ඇයව සෑම විටම රජතුමාගේ ආරක්ෂකයින් විසින් ආරක්ෂා කළා. කිසිම කෙනෙක්ට ඇයට ලං වෙන්න අවසර තිබුණේ නැහැ. ඒ වගේම මේ ආරක්ෂකයින්ට දැනුම් දීලා තිබුණා කුමක් හෝ අසාමාන්‍ය දෙයක් සිදු වුණොත් ඒ ගැන රජතුමාට දැනුම් දෙන්න කියලා. එක්තරා රාත්‍රියක අර තරුණ සොරා මේ මාලිගාව අසලින් ගමන් කරමින් හිටියා. ඔහුට හිතුණා මේක නම් බොහොම ධනවත් මාලිගාවක් කියලා. මම මෙතනින් හොරකම් කළොත් මට විශාල ධනයක් හොයාගන්න පුළුවන් කියලා ඔහු හිතුවා. ඒ මාලිගාව රැජිනියගේ මාලිගාව කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ. ඔහු හොර රහසේම මේ මාලිගාවට ඇතුල් වුණා. ආරක්ෂකයින් යම් චලනයක් දැක්කා. ආරක්ෂකයින් වහාම ඒ ගැන රජුට දැනුම් දුන්නා. කුතුහලයෙන් හිටිය රජතුමා මේ රැජිනියගේ මාලිගාවට ඉක්මනින් ආවා. ඇවිල්ලා පිටතට වෙලා හැංගිලා බලාගෙන හිටියා ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. රජතුමාට ජනේලෙන් ඇතුලේ වෙන හැමදේම පෙනෙන්න තිබුණා. අර තරුණ සොරා බොහොම වටිනා කියන දේවල් හොරකම් කරන්න පටන් ගත්තා. හැබැයි එතනදී නැගුණු ශබ්දයකට රැජිනිය අවදි වුණා. හැබැයි මේ රැජිනිය තරුණයා දැක්ක ගමන් බයටපත් උනේ නැහැ. ඒ වෙනුවට ඇය බොහොම සංසුන්ව කිව්වා මම තමයි මේ රාජධානියේ රැජින. මම දන්නවා ඔබ මෙහි ආවේ සොරකම් කරන්න කියලා. එහෙම නේද? මේ තරුණ සොරා මේක අහලා හොඳටම බය වුණා. තමන්ව රැජිනිය අල්ලාගෙන රජතුමාට බාර දෙයි කියලා තරුණයා හිතුවා. ඔහු ඊට පස්සේ රැජිනියට මෙන්න මෙහෙම කිව්වා. කරුණා කරලා මම මෙහි ඉන්න බව ආරක්ෂකයින්ට දන්වන්න එපා. රැජිනිය ටික වෙලාවක් මේ තරුණයා දිහා බලන් ඉඳලා කිව්වා මට ඔයාව බේරගන්න පුළුවන්.
ඔයාට ආයි හොරකම් කරන්න ඕන වෙන්නේ නැති තරම් ධනයක් ඔයාට දෙන්න පුළුවන්. හැබැයි ඔබ මගේ එක අවශ්‍යතාවයක් ඉටු කරන්න ඕනේ. තරුණ සොරා පුදුමයටපත් වුණා. පත් වෙලා ඇහුවා මොකද්ද මම ඔබ වෙනුවෙන් කරන්න ඕනි කියලා. රැජිනිය ඊළඟට කිව්ව දේ මේ තරුණයා තවත් පුදුමයටපත් කළා. ඇය කිව්වා රජතුමා දැන් මාව අත්හැරලා අවුරුදු ගාණක් වෙනවා. මම මෙතන සෑහෙන කාලයක් තනිවමයි හිටියේ. කාන්තාවක් හැටියට මටත් කායික අවශ්‍යතා තියෙනවා. මට ඕනේ ඔබත් සමග ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්න. ඒ වෙනුවට මම ඔබට ඕනෑ තරම් රන් රිදී මුතු මැණික් දෙන්නම්. ඒ වගේම ඔබට නිදහසේ පලා යන්න අවස්ථාවක් සලසලා දෙන්නම්. මේ තරුණ සොරා අඩියක් පස්සට ගත්තා. වනාන්තරයේදී හමුවුණු භික්ෂුව කිව්ව දේ හිත ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා. ඔබේ ජීවන සහකාරිය නොවන හැම කාන්තාවකටම ඔබේ මව හෝ සොහිරිය ලෙස ගරු කරන්න කියන කතාව. ඒ පොරොන්දුව නිසා ඔහුගේ මුළු හිතම පිරීලා ගියා. තරුණයා අත් දෙක බැඳගෙන ඊටාම මෘදු ලෙස රැජිනියට මෙහෙම කිව්වා. ඔබ මට මවක් වගේ. මම මගේ ගුරුතුමාට පොරොන්දු වුණා සෑම කාන්තාවකටම මගේ මව නැත්නම් සොහිරිය ලෙස සලකනවා කියලා. කරුණා කරලා පුතෙක්ට තම මව වෙනුවෙන් කළ හැකි දේ පමණක් මගෙන් අහන්න. එහෙමයි තරුණයා කිව්වේ. රැජිනිය මේ කතාව අහලා ගොළු වුණා. ඇගේ දැස් කඳුලෙන් තෙත් වුණා. කවදාවත් කවුරුවත් ඇයට මේ තරම් ගෞරවයෙන් කතා කරලා නැහැ. පිටත ජනේලයෙන් බලාගෙන ඉන්න රජතුමා මේ වෙන හැමදේම හොඳටම දැක්කා. ඔහු වහාම තමන්ගේ සෙබළුන් සමග රැජිනියගේ කාමරයට ඇතුල් වෙලා මේ තරුණ සොරාව අත්අඩංගුවට ගත්තා. සොරාට දඬුවම් දෙනව වෙනුවට මේ තරුණ සොරාගේ සංවරකම ගැන රජතුමා දැඩිව ප්‍රශංසා කළා. මට ඔබේ වටිනාකම ගැන හරිම පුදුමයි. මං ඔබට දඬුවම් කිරීමට කැමති නෑ. ඔබ ඕනම දෙයක් මගෙන් ඉල්ලන්න. තරුණයාට කිව්වා. තරුණයා රජතුමාට කිව්වා මහරජතුමනි ඔබට මගේ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් නම් කරුණා කරලා ඔබේ රැජිනියව නැවත මේ මාලිගයට අරගෙන එන්න. ඇයට සම්පූර්ණ ගෞරවය ලබා දෙන්න. ඇයව හුදකලා කරන්න එපා. රජතුමා මේක අහලා ටිකක් නිශ්ශබ්ද වුණා. ඔහු දුටු සහ ඔහු ඇසුව දෙයින් රජතුමාගේ හිත රිදුණා වුණත් රජතුමා නිහඬව කල්පනා කළා. ඇය වැරද්දක් කළා නම් මම ඊට වඩා ලොකු වැරද්දක් කළා කියලා ඔහුට හිතෙන්න ගත්තා. ඇයට මට දරුවෙක් ලබා දෙන්න නොහැකි නිසා මම කිසිම හේතුවක් නැතුව ඇයව අත්හැරියා. මම ඇයට අසාධාරණ ලෙස දොස් පැවරුවා කියලා රජතුමාට හිතෙන්න ගත්තා. රජතුමාට රැජිනිය ගැන ගැඹුරු පසුතැවීමක් ඇති වුණා. පසුව මේ රජතුමා වහාම රැජිනියගේ මාලිගාවට ගිහිල්ලා පූර්ණ ගෞරව සහිතව නැවත ඇයව රජ මාලිගාවට අරගෙන ආවා. රැජිනියත් ඇගෙන් සිදු වූ ක්‍රියාවන් ගැන රජතුමාගෙන් සමාව අයද සිටියා. ඒ වගේම මේ රැජිනිය රජතුමාට කිව්වා ඔබට පුළුවන්ද මං වෙනුවෙන් එක දෙයක් ඉටු කරන්න. රජතුමා ඇහුවා මොකක්ද ඒ කියලා. ඒ වෙලාවේ තමයි රැජිනිය කිව්වේ අපි දැන් ටිකෙන් ටික වයසට යනවා. මට අම්මා කියලා කතා කළ හැමෝටම වඩා ගෞරවයක් ලබා දුන්න තරුණයව අපේ පුතා ලෙස හදාගන්න පුළුවන්ද? රජතුමා ටික වෙලාවක් නිහඬව කල්පනා කළා. ඊට පස්සේ ඔහුට හිතුණා ඇය නිවැරදි කියලා. මටත් මේ තරුණයා ගැන පැහැදීමක් තියෙනවා. සැබෑ පාලකයෙකු හැටියට හැදී වැඩෙන්න නම් ශක්තිමත් විනයක්, ප්‍රතිපත්තියක් සහ ප්‍රඥාවක් තියෙන්න ඕනි කියලා රජතුමාට හිතුණා. මේ තරුණයා ගාව මේ සියල්ල තියෙනවා කියලා රජතුමාට තේරුණා. ඉතින් මේ රජතුමාට හිතුණා මගෙන් පස්සේ මේ රට ගෙන යාමට සැබෑ අවංක විනයවත් කෙනෙක් ඕනි කියලා. එදා ඉඳන් අර තරුණයා මේ රජතුමා සහ රැජිනියගේ ඔටුන්න හිමි කුමාරයා හැටියට ප්‍රකාශයට පත් කළා. මේ කතාවෙන් ඔබට අපිට ගන්න තියෙන පාඩම එක ශක්තිමත් පියවරකට පුළුවන් ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්න. ඒක මේ කතාවෙන් අපිට කියලා දෙන පාඩමක්.
මේ වගේ සෙන් කතා ඔබ අහන්න කැමති නම් ඊළඟට එන ලින්ක්ස් ඔස්සේ ඔබට තව සෙන් කතා නරඹන්න පුළුවන්. ඔබ වගේම මේ වගේ සෙන් කතාවලට කැමති කෙනෙක්ට මේ වීඩියෝවත් ෂෙයා කරන්න.